අද වීඩියෝ එක කොහොමද රසට කූනිස්සෝ පාවිච්චි කරලා චිලි පේස්ට් එකක් හදාගන්න කියලා තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. ඉතින් මේ වගේ රසට චිලි පේස්ට් එකක් හදාගත්තාම ඔයාලට ෆ්‍රයිඩ් රයිස් එක විතරක් නෙමෙයි පාන් එකක් මැදට උනත් තියලා රස බලන්න පුළුවන්. මේ චිලි පේස්ට් එකට මම තෙල් ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි චිලි පේස්ට් හදනකොට තෙල් ගොඩ පාවිච්චි කරලානේ චිලි පේස්ට් හදන්නේ. හැබැයි මේකට අඩු තෙල් ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. ඉතින් මේ විදිහට මම කිව්වා වගේ බටර් ගාලා උඩින් චිලි පේස්ට් දාලා පාන් එක්ක උනත් රස බලන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මෙතන තියෙනවා හොදලා පිරිසිදු කරගත්ත කූනිස්සෝ. ඉතින් කූනිස්සෝ පිරිසිදු කරගන්නකොට උණු වතුරෙනුත් අනිවාර්යෙන් හොදගන්නේ තියෙන වැලි වගේ වෙලාවට තියෙනවා. ඉතින් ඒක තීවත් වෙන්න ඊට පස්සේ මම වතුර ටික පෙරෙන්න තියලා දැන් මම තව ටිකක් කුණිස්සන්ගේ තෙත ගතිය අයින් කරගන්න මෙන්න මේ විදියට පෑන් එකට දාලා අඩු ගෙන්දරේ චුට්ටක් එහාට මෙහාට කරමින් තෙත ගතිය නැති කරගන්න එක තමයි මේ කරන්නේ. ඒ ටික ඉවත් කරගෙන ඊට පස්සේ මම චිලි පේස්ට් එකට අවශ්‍ය කරන හරපිංචා ටිකත් හොදලා ඒ ටිකෙත් වතුර ඉවත් කරගත්තා. දැන් මම අර කූනිස්සෝ ටිකක් නිවෙන්න තියලා ග්‍රයින්ඩ් කරගත්තා. ඉතින් ග්‍රයින්ඩ් කරගත්තට පස්සේ මේ තියෙන විදිය ඔයාලට පේන්නේ. දැන් මම මේකට ලුණු බීලුණු ගෙඩියක් විතර එකතු කරගත්තා. ඒත් එක්කම සුදු ලුණු වලින් බික් 4-5කුත් එකතු කරගෙන අර බැදගත්ත කරපිංචා ටිකත් ඒකටම එකතු කරගන්නවා. ඒ ටික ඔක්කොම දාලා ග්‍රයින්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ පේස්ට් එකක් තමයි එන්නේ. ඔයාලට පේනවා ඇති. හරි එහෙනම් අපි දැන් යමු චිලි පේස්ට් එක හදාගන්න. ඉතින් මම මෙන්න මේ වගේ අඩු තෙල් ප්‍රමාණයකින් තමයි අද චිලි පේස්ට් එක හදන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් දැකලා ඇති වෙන චිලි පේස්ට් හදනකොට තෙල් ගොඩ එකතු කර ගන්නවා. මොකද චිලි පේස්ට් එක කල් තියා ගන්න ඕනේ හින්දා. හැබැයි මේ විදිහට චිලි පේස්ට් එක හදලත් මට පුළුවන් වුණා සති 2ක් විතර චිලි පේස්ට් එක තියාගන්න. මම අද මෙතෙන්දී කූනිස්සෝ ග්‍රෑම් 100කින් මේ චිලි පේස්ට් එක හදාගන්න. එතකොට කෑලි මිරිසුත් ඒ ප්‍රමාණයෙන්ම ගන්න ඕනේ. මුලින්ම තෙල් එක රත් වුණාට පස්සේ කෑලි මිරිස් ටික එකතු කර ගන්න. චිලි පේස්ට් එකට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. කෑලි මිරිස් ටික එකතු කරගත්තට පස්සේ ලිප ඕෆ් කරගන්න. මොකද එතකොට තෙල් ටික රත් වෙලා තියෙන නැත්තම් කෑලි මිරිස් ටික ටක් ගාලා කළු වෙලා යන්න පුළුවන්. ඊළඟට අපි අර අඹරගත්ත පේස්ට් එක මේකට එකතු කරගන්නවා. එකතු කරලා ලිප ඔන් කරලා අඩු ගින්දරේ තියාගන්න. මොකද අපි අර පේස්ට් එක එකතු කරගත්ත හින්දා දැන් මේක කළු වෙන්නේ පිච්චෙන්නේ නැහැ. පේස්ට් එකත් එකතු කරගත්තට පස්සේ මට හිතුණා තෙල් ටිකක් මදි කියලා. ඊට පස්සේ තව තෙල් චුට්ටක් එකතු කරලා තෙල් ටික රත් වුණාට පස්සේ පේස්ට් එකත් එක කලවම් කරගත්තා. ඒච්චර තෙල් පොඩ්ඩක් ආපහු එකතු කරාත් ඔයාලට පේනවා ඇති වෙන චිලි පේස්ට් හදනවා වගේ මේක වැහෙන්නම තෙල් නැහැ. කූනිස්සෝ දාපු පේස්ට් එක එකතු කරගෙන විනාඩි 2-3ක් අඩු ගින්දරේ මම මේක ටෙම්පරාදු කරගත්තා. ඊළඟට මම මේකට රසායන ලුණු වගේම සෝයා සෝස් වලින් මේස හැඳි 2ක් එකතු කරගත්තා. ඊළඟට මම මේකට සීනි වලින් මේස හැඳි 4ක් එකතු කරගත්තා. සීනි එකතු කරගත්තට පස්සේ මේ විදිහට නැවතත් හොඳින් කලවම් කරගන්න. ඔයාලට දැන් පේනවා ඇති චිලි පේස්ට් එකට ලස්සන පාටක් ඇවිත් තියෙනවා අපි සීනි සහ සෝයා සෝස් එකතු කරගත්ත නිසා. ඊට පස්සේ රස බලලා තව ලුණු මදි නම් ලුණු එකතු කරගන්න. ලුණුත් එකතු කරගත්තට පස්සේ ටක් ගාලා ලිප ඕෆ් කරගන්න. අපි මොකද මේක තෙල් අඩු වෙන්නේ දාලා හදාගත්තේ. ඒ හින්දා ඉතින් ඔයාලට මේ පේන්නේ චිලි පේස්ට් එක හදාගත්තට පස්සේ තියෙන විදිහ. අද මම මේ චිලි පේස්ට් එකත් එක්ක කන්න රසම රස චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගත්තා. ඉතින් ෆ්‍රයිඩ් රයිස් එක විතරක් නෙමෙයි මේ විදිහට පාන් වලටත් ටෝස්ට් කරලා රසට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා පිටරට ඉන්න කෙනෙක් නම් චිලි පේස්ට් ලංකාවේ චිලි පේස්ට් කඩෙන් ගන්නකොට ඔයාලා දන්නවා ඇති ටිකක් ගාණින් වැඩි. ඉතින් ඔයාලට මේ විදිහට අඩු මුදලකින් ගෙදරදී හදාගන්න පුළුවන් එකත් විශේෂත්වයක්. ඉතින් මේක කල් තියා ගන්න ඕන නම් ඔයාලට ජීවාණුහරණය කරන ලද බෝතලයක දාලා ෆ්‍රිජ් එකේ දාලා සති 3ක් උනත් තියාගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාලත් මේ විදිහට චිලි පේස්ට් එක හදලා බලලා ඔයාලගේ අදහස් මාත් එක්ක බෙදා ගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.